සුබ සන්ධ්‍යාවක්. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද තමයි අපේ ABC ට්‍රේල් එකේ, ඒ කියන්නේ එවරස්ට් බේස් කැම්ප් වීඩියෝ මාලාවේ එවරස්ට් බේස් කැම්ප් එකට ළඟා වෙන වීඩියෝ අද තමයි දාන්නේ. ඉතින් වීඩියෝ දාන්න කලින් මම හිතුවා පොඩි උත්සාහ ආවර්ජනයක් කරන්න. මොකද අපිට ගිය දවස් ගාන පොඩ්ඩක් වැඩි පිළිම ලුක්ලා ගිහිල්ලා යනවට වඩා ඒ නිසා මේ වීඩියෝ බලන කට්ටියගේ කමෙන්ට් වලින් පොඩ්ඩක් තේරුණා වැඩිපුර තොරතුරු ටිකක් මේකට දෙන්න ඕන කියලා. ඉතින් day 1 පළවෙනි දවසේ අපි නේපාල් වලට ළඟා වුණා. ළඟා වෙලා නැවතුනේ කත්මණ්ඩු වල තමිල් කියන ප්‍රදේශයේ. එහිදී තමයි අපි ගොඩක් මේ ට්‍රැකින් එකට අවශ්‍ය බඩු බාහිර ආදිය ගත්තා. ඊට පස්සේ දෙවෙනි දවසේ අපි පටන් ගත්තේ තමිල් වල සිට සැලරි දක්වා. මෙහිදී අපි ගමන් කරේ ජීප් ට්‍රේල් එකකින්. ඒ කියන්නේ කිලෝමීටර් 350ක විතර දුරක් පැය 12ක් වගේ කාලයක් ඇතුළත සැලරි වලට ළඟා වුණා. ඊට පස්සේ තුන්වෙනි දවසේ අපි සැලරි ඉඳන් පයයන් දක්වා ගමන් කරා. මේකත් ඉතාමත්ම දුෂ්කර ඕෆ් රෝඩ් ට්‍රැකින් එකක්. හතරවෙනි දවසේ තමයි අපේ රියල් ට්‍රැකින් එක අපි පටන් ගත්තේ. ඒක අපි පටන් ගත්තේ පයයන් සිට පග්දීන් දක්වා. ඉතින් පග්දීන් දක්වා උස මීටර් 2610ක්. ඒ දක්වා අපිට පැය 7ක් 8ක වගේ කාලයක් ගත වුණා. ඉතින් පග්දීන් වල රාත්‍රිය ගත කරා. ඊට පස්සේ පස්වෙනි දවසේ අපි කරේ පග්දීන් ඉඳලා නම්චි බසාර් දක්වා ගමන් කරා. එහිදී අපි මීටර් 3440ක් දක්වා උසකට ගියා නම්චි බසාර් වලට. ඉතින් අපේ පස්වෙනි දවසේ උනේ නම්චි බසාර් දක්වා ගමන් කිරීම. ඔන්න ප්‍රථම වතාවට සජීවී ඇසින් එවරස්ට් පේන්න යන්නේ. අන්න කියන්න ඕන. ඊට පස්සේ 6 වෙනි දවසේ අපි කරේ එවරස්ට් වීව් හොටෙල් එක. කියන්නේ ඔයගොල්ලෝ දන්නවත් ඇති. මෙතන තමයි අපි ඇක්ලිමයිටේෂන් සෙෂන් එක කරේ. කියන්නේ අපි අඩු ඔක්සිජන් මට්ටමකට හුරු වෙද්දී අපි මේ වගේ දෙයක් කරන්න ඕන. මොකද හේතුව තමයි අපේ පෙනහළු හුරු වෙලා තියෙන්නේ වැඩි ඔක්සිජන් ප්‍රමාණයක වැඩ කරන්න. ඒ කියන්නේ අපි මුහුදු මට්ටමේ ජීවත් වෙන අය විදිහට අපි ඉහළ උසකට යනවා නම් අපි ඇක්ලිමයිටේෂන් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕන. මේදී කරන්නේ ඔක්සිජන් අඩු මට්ටමකට හුරු කිරීම. ඒ කියන්නේ අපි මුහුදු මට්ටමේ ඉන්නකොට අපිට 100% පවතින ඔක්සිජන් තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා එවරස්ට් බේස් කැම්ප් එකට යනකොට. ඉතින් මේක සාමාන්‍යයෙන් 50%කින් විතර අඩු වෙනවා. වායුගෝලයේ 20%ක ප්‍රතිශතයක් තමයි ඔක්සිජන් තියෙන්නේ. ඉතුරු 70 ගානක් තියෙන්නේ නයිට්‍රජන්. ඉතින් මේ ඔක්සිජන් වලින් 10% තමයි අපිට හම්බෙන්නේ හුස්ම ගන්න. ඒ නිසා අපි ඒකට විශේෂ හුරු කිරීමක් කරන්න ඕන. ඒ නිසා තමයි අපි 6 වෙනි දවසේ අපි කරේ නම්චි බසාර් ඉඳලා එවරස්ට් වීව් හොටෙල් එකට ගිහිල්ලා නැවත ආපහු පැමිණලා එදා දවස නිදාගත්තේ නම්චි බසාර් වල. දැන් ඔයාගේ බලාපොරොත්තුව මොකද? ඔයා දැන් යනවද උඩටම? එහෙමයි ඉතින්. සිග්නස් આવුත් ආයෙ හැරෙන්න වෙනව මොනවා වුණත් නේද? මෙතෙන් එවරස්ට් පේනවා. ගයන් මල්ලිත් ඉන්නවා භූතයා පොලේ ගහුවා වගේ. වයසින් ගත ගොඩක් පල්මත ඒ වගේම මේ වයසට කරන්න බැරි වැඩක් කරන කෙනෙක්. ඉතින් 7 වෙනි දවසේ අපි කරේ නම්චි බසාර් ඉඳලා ටෙම්බුචේ වෙනකන් ගමන් කරා. ඇත්තටම ටෙම්බුචේ තමයි විශාල බෞද්ධ මොනස්ට්‍රියක් තියෙන නගරයක්. ඉතින් ඒ දක්වා ගමන් කරා. ඇත්තටම මීටර් 3860ක උසකට ගමන් කරා 7 වෙනි දවසේ. මේක තමයි අපේ 7 වෙනි දවස. ඊට පස්සේ 8 වෙනි දවසේ අපි කරේ ටෙම්බුචේ ඉඳන් පැම්බුචේ ගිහින් පැම්බුචේ ඉඳන් අමාඩබ්ලම් බේස් කැම්ප් දක්වාම ගමන් කරා. ඉතින් මෙහෙදිත් කරේ ඇක්ලිමයිටේෂන් සෙෂන් එකක්. අමාඩබ්ලම් බේස් කැම්ප් එක තියෙන්නේ මීටර් 4600ක් උසින්. අපි ඒ දක්වා ගමන් කරලා ඊට පස්සේ පැම්බුචේට ඇවිත් එදා දවස පහන් කළේ පැම්බුචේ. ඊට පස්සේ 9 වෙනි දවසේ අපි කරේ පැම්බුචේ ඉඳන් ඩිම්බුචේ දක්වා ගමන් කරා. මෙහිදීත් අපි කරේ තරමක් තවත් උසකට ගමන් කරා. ඒ කියන්නේ මීටර් 4340ක් දක්වා උසකට ගමන් කරා. ඉතින් ඒ තමයි අපේ 9 වෙනි දවස. නැවතුනේ දැන් පම්බියෝචේ ඉඳන් ඩිම්බුචේ වෙනකන් යනවා. ඉතින් පරිසරය ඉතාමත්ම ලස්සනයි. එම්බිරිස ඔකට පිටිපස්සේ තමයි එවරස්ට්. ඊට පස්සේ 10 වෙනි දවසේ අපි කරේ ඩිම්බුචේ ඉඳන් ලොබුචේ දක්වා ගමන් කරා. ඉතින්
මේක ටිකක් විශේෂයි මොකද මෙහිදී තමයි අපි ටුක්ලා සොහනත් පහු කරගෙන ගියේ. ඉතින් ඩිම්බුචේ කියන්නේ මීටර් 4410ක්. අපි ගමන් කරා ලොබුචේ දක්වා මීටර් 4940ක්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ටුක්ලා සොහන. මේකත් ඇත්තටම විශේෂ දෙයක්. මොකද එවරස් නගින්න ගිහිල්ලා ජීවිතක්ෂයටපත් වුණ කට්ටියගේ සිරුරු සීවීම පිණිස හදපු සොහනක් තමයි මේ ටුක්ලා සොහන. ටුක්ලා සොහන පහු කරලා අපි ක්‍රමක්‍රමයෙන් ලොබුචේ වලට ළඟා වුණා. හරිම මහන්සි. ඉතින් මෙන්න තියෙනවා ලොබුචේ. ඊට පස්සේ 11 වෙනි දවසේ අපි කරේ ලොබුචේ ඉඳන් ගොරක්ෂේප් ඇවිල්ලා ගොරක්ෂේප් රැමතුනේ නෑ. ඇත්තටම ගොරක්ෂේප් කියන්නේ 5140ක් මීටර්. අපි එහි නොනැවති කෙලින්ම එවරස් බේස් කැම්ප් දක්වාම ගමන් කරා. ඉතින් එවරස් බේස් කැම්ප් එකේ උස මීටර් 5364ක්. ඉතින් ලොබුචේ ඉඳන් එක දිගටම ගොරක්ෂේප් පහු කරලා එවරස් බේස් කැම්ප් සිහිනය ඉෂ්ට කරගන්නකම්ම ගමන් කරා. ඉතින් මේක ඇත්තටම විශේෂ දවසක්. අද වීඩියෝයෙන් ඔයගොල්ලන්ට මම දෙන්නේ එවරස් බේස් කැම්ප් දක්වා ගිය ගමන. ඉතින් වීඩියෝ බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයගොල්ලෝ වීඩියෝ එකට කැමති නම් subscribe පාරකුත් දාගෙනම යන්න. එහෙනම් ජය වේවා. ගවේෂකයෙක් සංචාරකයෙක් අද යත් තමන්ගේ ගවේෂකයෙක් විදිහට තමන්ගේ බලාපොරොත්තුවේ මොකදන තියෙන එවරස් බේස් කැම්ප් තරණය කරලා දැන් බේස් කැම්ප් එකට එනවා. ජය වේවා. සුපිරි අයියා සුපිරි. කියන්න වචන නැහැ සතුටට. Altitude home ලොබුචේ සෝලුකොම්බු නේපාල. good morning. ඉතින් පේනවනේ අයිස්. ඊර අයිස් පිටිච් අයිස්. ඉතින් අපි ඔන්න අද එවරස් බේස් කැම්ප් දක්වා පිටත් වෙනවා ගොරක්ෂේප් හරහා. කියන්න තරමක් කනගාටුයි. ඒ වුණාට අපි උත්සාහය අතාරින්නේ නැහැ. 3 දෙනෙක් විතර වගේ අසනීප වෙලා තියෙනවා. ගෑන මල්ලිටත් හොඳටම අසනීපයි. ඒත් කොහොම හරි ආවත් ඇදගෙන තමයි යන්නේ. අපි හිමින් ගමන පිටත් වෙනවා. ඉතින් කියන්න ඕන හරිම වෙහෙස කරයි. මොකද දැන් මීටර් 5000ක වගේ උසක හරිම වෙහෙස කරයි. එනෝනේ මචං ඔක ඔලුවට දාගනින් මචං. මොකද දන්නවා සීතල වැඩි. අපි ලොබුචේ ඉඳන් ගොරක්ෂේප් යන ගමන් අමිල මල්ලි එනවා පිටිපස්සෙන්. මාරු කන්දක් නැගලා උඩට ආව විතරයි. කන්දේ උඩ කෙළවරේ ඉන්නේ. ඔව්. ඉස්සරහ පේනවා නොට්ස් චේ. 9 peaks. පැත්තෙන් පොමුරේ තියෙනවා. පොමුරේ. ඕ. හම්මා. තඳුවිනන්ගේ පවසන්න මොනවා හරි. මොකෝ තත්ත්වේ? හරිම මහන්සි. මහන්සි පට්ට වීව එකක් තියෙන්නේ නේ. මහන්සිය? අම්මා. මාර වීව එකක් තියෙන්නේ නේ. වීව එකක් දකින්න නැතුව මැරලා ගියා නම් ජීවිතේ වැඩක් නෑ නේ. ඇත්ත? මේ නොට්ස් කියන්නේ 9 peaks තියෙන හින්දා නේ. 9 peaks තියෙනවා. peaks ටික අර පැත්තට තියෙන්නේ නේ. එක සයිඩ් එකක් ඔව් නේ. yes පැය දෙකක් විතර ඇවිල්ලා ඉන්නේ. සෑහෙන මහන්සි. හැමෝටම මහන්සි. මොකද සී ලෙවල් එකෙන් ගොඩක් උඩ තමයි අපි ඉන්නේ.
ඉතින් අතරමඟ ලස්සන view එකක් set වුණා ඔයගොල්ලන්ට. මේ බලන්න. ගහමු සුපිරි ෆොටෝස් ටිකක් නේද? කියන්න ඕන මේ ටික නගින්න හරි අමාරුයි. මහන්සි මොකද මේ දැන් අපි 5000 වලින් උඩ ඉන්නේ. ඉතින් මේ ඔක්සිජන් ලෙවල් එක හරි අඩුයි. හුස්ම වැටෙනවා ළඟ ළඟ. ඉතින් ඒ නිසා මහන්සි වැඩි. අපි තා යන්න දිනවා. ඔන්න ඔය පැත්තට යන්න ඕන තව. We are reaching to another location. You see the landscaping. It is very nice. You can see Pomure Peak. තව අපිට යන්න තියෙනවා. ඉතින් යන් ඉස්සරහට. මේ ටික නම් පුදුම ලස්සනයි. මේකේ මාරම ලෑන්ඩ්ස්කේපින් එකක් තියෙන්නේ. ඉතින් අපි ලොබූචේ පහු කරලා සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ ගොරක්ෂේප් වලට තවත් පැය දෙකක් විතර තියෙනවා කිව්වා. ඉතින් වට්ටම සීතලයි. ටෙම්පරේචර් එක මං ඉඳන්නේ කොහොමද මයිනස් 7 අවුව තිබ්බට මයිනස් තියෙන්නේ සීතල හොලඟක් තියෙනවා. ඉතින් අපේ කණ්ඩායමේ කියන්න ඕන කීප දෙනෙක් අසනීපත් වුණා. ගොඩක් අසනීප වුණා. මටත් අසනීපයි. උනට ඉලක්කය තාක් ගමන අතාරින්න නැතුව යනවා. ඉස්සරහින් පේනවා නන්ස්ටේ ඕකේ 9 ස්පීක් තියෙන කන්දක් පොමුරේ ඉස්සරහින් පේනවා. ඉතින් හිමින් අපි ඉස්සරහට යන්. මේ ගමනේ මහන්සිය තේරුණාට එකක් කියන්න ඕනේ. මොකද මේ ගමන ලස්සනයිනේ. සුන්දර පරිසරයකුත් එක්ක තමයි ගමන් කරන්න තියෙන්නේ. ඒ නිසා මොන මහන්සියාවත් ඉවසගෙන යන්න පුළුවන්. හරි හිමින් තමයි ඉතින් ගමන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉස්සරහට යන්. මෙහෙට අර නිකන් සපත්තු බෑ ඇන්කල් සපෝට් තියෙන සපත්තු ඕන කිව්ව හේතුව තමයි මෙන්න මේක. මේ බලන්න මේ හැම පාරකම එන රොක්ස් උඩින් යන්න තියෙන්නේ. කකුල පෙරලෙන්න පුළුවන්. ඉතින් පෙරළුනොත් ඔක්කොම ඉවරයි. මොකද කකුල් දෙකෙන් තමයි සම්පූර්ණ ගේම තියෙන්නේ. අපි ගමන පටන් අරගෙන දැන්ට දවස් 20 වෙනිදානේ පටන් ගත්තේ. අද 31යි 11ක් වෙනවා. 11ම ගමනේ. ඉතින් කිලෝමීටර් මුළු ගමනම ඉවර වෙනකොට කොහොමත් අප් ඇන්ඩ් ඩවුන් 140ක් 150ක් සෙට් වෙනවා. තනිකර ඇවිදිල්ලක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඔහොම යන්. ආයෙත් මම කැමරාව ඇතුළට දාගන්නවා. ලස්සන දණක් හම්බුනොත් එළියට ගමු. කඳු කීපයක් නැගලා බැහැගෙන නැගනවා බහිනවා ඔහොම ඇවිල්ලා අන්තිම ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන මට ගොරක්ෂේප් පේනවා. ඉතින් ඔය පල්ලෙහා පේන පොඩි ටවුමක් වගේ එකක්. ඒ තමයි ගොරක්ෂේප්. ඉස්සරහින් පේන පොමුරේ. මේ පැත්තෙන් පේනවා නොට්සේ. ඉතින් පල්ලෙහාට අපි යන්. බැහැගෙන යන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා ඇති ලෑන්ඩ්ස්කේපින් එක කොයි වගේද කියලා. ඉතාමත්ම ලස්සන ලෑන්ඩ්ස්කේපින් එකක්.
හරිම ලස්සනයි. හරිම සීතලයි. සීතල හුලඟකුත් තියෙනවා. ඉතින් කියන්න ඕන ඊයේ ලොබුචේ වලදීත් හැමෝම මේ සෞඛ්‍ය තත්ත්වය 100%ක්ම හොඳට තිබුණේ නැහැ. 80ක් 90ක් වගේ කිව්වොත් නිවැරදි. හැමෝටම කැස්ස හෙම්බිරිස්සාව ගොඩක් ඒ වගේ උස්ම ගැනීමේ අපහසුතා වගේ දේවල් තිබ්බා. මොකද බ්ලඩ් ඔක්සිජන් ලෙවල් එක හැමෝගෙම වගේ 77ක් වගේ තමයි තිබ්බේ. එනවා නේද? කරමලු බැඳගෙන එනවා. ඉතාමත්ම ලස්සනයි වටපිටාව. මේ ටිකට ආවා කියන්නේ මේ සෑහෙන ජයග්‍රහණයක් ලැබුණා වගේ තමයි දැනෙන්නේ. ගොරක්ෂේප් කියන්නේ ඉතින් ටිකක් රාත්‍රී අමාරු වෙන තැනක්. කොහොමද දන්නේ අපි බලමු. ඉතින් ගොරක්ෂේප් වලදී ආයිත් මං ක්ලිප් එකකින් හම්බෙන්නම්. පල්ලෙහා පේන්නේ ගොරක්ෂේප්. ඔන්න අපි ගොරක්ෂේප් වල හොටල් එකට ආවා. යාව ගමන් පොඩි කම්ප්ලිමන්ටරි ඇපල් ටී එකක් හම්බුණා. ඩෙල්මා ඇපල් ටී ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්. ඉතින් මේ තමයි හොටල් එකේ ඇතුළත. ලොකු දුරක් නැහැ මෙතනින් එහා පැත්තේ. ටී එකක් ගත්තා. මේක ඉතින් බොමු. ලොබුචේ ඉඳන් ගොරක්ෂේප් එකට ඇවිල්ලා ගොරක්ෂේප් නවතින ලොජ් එකේ බෑග් තියලා එතනින් පොඩි කෑම එකකින් සප්පායම් වෙලා එවරස්ට් බේස් කැම්ප් දක්වා අදම යන්න බලාපොරොත්තු වුණා. ඉතින් ගමන ආරම්භ කරා. ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට මේ පේන්නේ කුම්බු අයිස් ග්ලැෂියර් එක. ඉතින් මේ ටික පහු කරගෙන තමයි අපි එවරස්ට් බේස් කැම්ප් එකට යන්නේ. අපේ හර්ෂ මල්ලි, දසුන් මල්ලි, අන්නෝන් හයික ඒගොල්ලෝගේ උපදෙස් මත සහ මොකද්ද මඟ පෙන්වීම මත දැන් අද අපි ගමන් කරනවා EBC දක්වාම. දැන් වෙලාව දවල් 2යි. කී වෙයිද දන්න EBC වලට යද්දී. ඉතින් හරිම මහන්සි. වීව් එක පේනවා ලස්සනට. ඉස්සරහින් පේනවා නොබ්ස්ටේ. ඊට අමතරව පිටිපස්සෙන් පේනවා සයිඩ් එකෙන් ඉස්සරහින් වල පේන්නේ කුම්බු අයිස් ෆෝල් එක. අපේ කට්ටිය ඈතින් එනවා පේනවා. ඉතින් අය 4කින් විතර එතන ළඟා වෙන්න බලාපොරොත්තු වෙනවා. මහන්සි නොබලා ගොරක්ෂේප් වල නොනැවති කෙලින්ම EBC දක්වාම ගමන අදිනවා. ස්කැප් එකට ටිකක් කිට්ටු කරලා තියෙන්නේ. ඉතින් එතනක නැවතුණා. මහන්සි වෙන්න පොඩ්ඩක් වටපිටාව චුට්ටක් ඕගොල්ලන්ට ආයෙත් පෙන්නන්නම්. ඉතින් ඉස්සරහ ඕගොල්ලන්ට පේන්නේ නොබ්ස්ටේ කඳුවැටිය. ඊතරින් අස්සෙන් පොඩිවට එවරස්ට් පේනවා ඕගොල්ලන්ට. මම zoom කරලා පෙන්නන්නම්. ඔය පේන්නේ පොඩි කෑල්ල ඔන්න ඔය ටික එවරස්ට්. රයිට්. ඉතින් මේ ඇවිල්ලා නොබ්ස්ටේ. පල්ලෙහෙන් පේනවා කුම්බු අයිස් ෆෝල් එක. පේනවනේ මේ පේන්නේ කුම්බු අයිස් ෆෝල් එක. වටේට හර්ෂතර ඉඳගෙන ඉන්න අනික් කට්ටිය එනකන්. ඉතින් පල්ලෙහාටම කුම්බු අයිස් ෆෝල් එක තමයි පේන්නේ. මේ පැත්තෙන් ඉර බැහැගෙන එනවා. ලස්සන view එකක් ඉන්නේ. හරි මහන්සි. මේ ටික ඇවිදින්නකොට හුස්ම ගන්නත් මහන්සි. මේ මොකද 5000ට වැඩි එලිවේෂන් එකක ඉන්න නිසා. guys
බේස් කැම්ප් එකට ගොඩක් කිට්ටු ඉන්නේ දැන්. සෑහෙන දුරක් ඇවිදගෙන ආවා. තමයි පය භාගයකින් වගේ ඉර බහි වගේ. ඊට කලින් අපිට යන්න පුළුවන්. අතන පේනවනේ පොඩි දෙපැත්තේ නෆ්ස්ටේ කඳු දෙක මැදින් එවරස් පොඩිවට පේනවා. ඉතින් පල්ලෙහා පේන්නේ කුඹු අයිස් ෆෝල් එක. බේස් කැම්ප් එක. අන්න ඉස්සරහා අර ග්ලැසියර් එක කිට්ටුව තමයි තියෙන්නේ. ඉතින් අපි තව ටිකක් කිට්ටු කරමු මේ හැරියට. පුමෝරේ ගොඩාක් සන්තෝසයි. මේ පැත්තෙන් පේනවා පුමෝරී කන්ද. මේ පැත්තෙන් පේනවා කුඹු අයිස් ෆෝල් එක. අර පැත්තේ පේනවා මේ තියෙන එවරස්ට්. මෙතන තියෙනවා නට්ස්ටේ and පල්ලෙහා එවරස්ට් බේස් කැම්ප්. තව විනාඩි 10කින් අපි එවරස්ට් බේස් කැම්ප් එකේ. දවස් ගානක මහන්සිය පළදරන මොහොත. මයන් කඳු පැල්ලම් බහැගෙන. තැන තියෙනවා ග්ලැසියර් එකක්. මං ආවේ ඔන්න ඔය පැත්තේ ඉඳලා. අතන පේනවා පුමෝරි. උතරින් බෑගෙන මම තමයි ආවේ. බේස් කැම්ප් එකට ඉතාමත්ම ළඟයි. තව ටිකයි. නට්ස්ටේ පේනවා. එවරස්ට් ලාං අතනින් යාන්තමට පේනවා. ඔන්න ඔතනින් ඔන්න ඔතනින් බේස් කැම්ප් එකට ඉතාමත්ම ළඟයි. තව මීටර් 50ක්වත් නැහැ. හරිම සන්තෝසයි. ඉතාමත්ම දුෂ්කර ගමනක්. දවස් ගානක් කිලෝමීටර් ගානක් ගෙවාගෙන ඇවිල්ලා සතුපුම් කනුව ළඟට ළඟා වෙනවා. ආන්සේ ඔක්සිජන් මට්ටම 10% වගේ ඇත්තේ අනිවාර්යයෙන්ම. ඉතින් පේනවනේ ග්ලැසියර්. මේ පැත්තේ ග්ලැසියර් එක දිගටම අයිස් තියලා තියෙනවා. හරිම සීතලයි. මයිනස් තියෙන්නේ. දැන් වෙලාව හවස 3ට 4ට ඇති. ග්ලව්ස් ගලවන්න බෑ ලොකුවට වීඩියෝ කරන්න. ඇඟිලි ඔක්කොම හිරි වැටෙනවා. දැන් අද දවස ඉතාමත්ම දිගු දවසක්. මොකද ලොබූචේ ඉඳන් ගොරක්ෂේප් ඇවිල්ලා ගොරක්ෂේප් ඉඳන් කෙලින්ම එවරස්ට් බේස් කැම්ප් එකටම ආවා. සාමාන්‍යයෙන් ගොරක්ෂේප් නතර වෙලා හෙට උදේ බේස් කැම්ප් එකට එන්න අවශ්‍යතාවය තිබුණාට අපි තීරණය වෙනස් කරලා අදම ආවා. වටේම පේනවනේ අයිස් වැටලා තියෙන හැටි. ඉතින් දිගටම යන්. තව මේ ගල් වටින් එහා පැත්තේ. ඕන් අපි ටික ළඟා වුණා. ස්පේස් කැම්ප් එක මෙතනවා. අතරම ලෝකේ වටේ ඇවිදපු ලංකාවට ඇවිදපු සෑහෙන ගවේෂණ කරපු අපේ ජ්‍යෙෂ්ඨ ගවේෂකයෙක් සංචාරකයෙක් අද යත් තමන්ගේ ගවේෂකයෙක් විදිහට තමන්ගේ බලාපොරොත්තුවේ මොකදන තියෙන එවරස්ට් බේස් කැම්ප් තරණය කරලා බේස් කැම්ප් එකට එනවා. ජය වේවා. සුපිරි අයියා. සුපිරි. ගයිස් ඔන්න
එවරස් බේස් කෑම්ප් එකට ළඟා වුණා. මීටර් 5364ක් උඩ. පොඩක් මේ අල්ලන්න. කවුවත් උන යනවා. දනි ඔය ගන්න උතරින් ඉස්සරට බා. උතරිය යනවා. කියන්න වචන නෑ සතුටට. වාසි කියන්න වගේ ෆොටෝස් ටික දාන්න. උඹ දන්නවා හොඳම ෆොටෝස් හතර. අඩෝ මේකේ මේ පාස්පෝර්ට් එක මට කියපන්. නිකන් ෆොටෝස් ඕපන් කරන්න පුළුවන්නේ. ෆොටෝස් මේ පූර්ව ගාව ඉඳන් කීප දෙනෙක්ම මතක් කරන්න තියෙනවා. කීප දෙනෙකුට ස්තුති කරන්න තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම අපේ පවුලේ සියලුම දෙනා මේ ගමන්ට දිරිගන්නවපු, ඒ වගේම මගේ මුහුණු පොතේ මාව ෆලෝ කරන සියලුම දෙනා, YouTube එකේ ෆලෝ කරන සියලුම දෙනා, දසුන් මල්ලි, අන්නොන් හයික, හර්ෂ මල්ලි, ඒ වගේම යාළුවෝ, ඔෆිස් එකේ ඉන්න යාළුවෝ, ඒ වගේම මම වැඩ කරන ආයතනයේ කටාර් ගුවන් තොටුපළේ සියලුම මාව දිරිගන්නපු අය, ඒ වගේම මගේ කාර්යාලයේ සිටින කළමනාකරුවන්, ඉංජිනේරුවන් සියලුම දෙනා, මේ ගමනට දිරි දීපු සියලුම මිත්‍රයෝ, කටාරවල අපේ සමූහයේ සියලුම ඇඩ්මින් වරුන්, ඉතින් ඔයගොල්ලගේ හැමෝගෙම සහාය නොලැබෙන්න අද මට මෙතෙන් එන්න හම්බෙන්නේ නැහැ. ගොඩක් සන්තෝසයි. මොකද ජීවිතේ පළමු වතාවට මේ ගුඩකට මම ඇවිල්ලා ඉන්නේ. මීටර් 5364ක්. ඉතාමත්ම දුෂ්කර ගමනක්. දවස් 11ක් පුරාවට කිලෝමීටර් ගාණක් ඇවිදගෙන ඇවිල්ලා ගමනද සම්පූර්ණ කරා. ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඔයගොල්ලෝ හැමෝගේම ආශිර්වාදයේ ගොඩක් පිටුහලක් වුණා. ඒගොල්ලෝ හැමෝම දන්නවා මම වැඩි හිටියෙක්. කොහොම හරි ධර්මය කරා. ජය වේවා. හර්ෂ මට අපිට ගායිදත් එක්ක නෑ මොයි වයි කරගන්න තාම. එවරස් යාන්තම් පේනවා මේ කඳු දෙකට මැද්දෙන් එහා පැත්තේ. මෙතන චුට්ටක්